අංකල් සෝරි මේක පාවිච්චි කළාම එයාට විකාර බුකෙක් පැහෙන්න ගනී. ඊට පස්සේ ඒත් හැපි ඔයා කරන්න යන වැඩි අසාර්ථක වුණොත් එහෙම අපිටත් එකපාරටම පුදුම වෙන්න වෙයිද දන්නේ. ඒත් මේ වතාවේ නම් එහෙම වෙන්නේ නැහැ. අංකල් සෝරිට අපි මේ වැඩේ කරලම බලමුකෝ. මේක අපේ ඩියුටි එක. අපි හොඳටම දන්නවනේ අංකල් සූරි ඩියුටි වලට කැමතියි කියලා. එහෙනම් අපි විනෝද වෙමු. ඔහෝ මේ සූරි අංකල් තාම බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ආවේ නැත්තේ ඇයි? ඔය විකාර ෂැම්පූ නිසා සයිඩ් ඉෆෙක්ට් එකක්වත් ඇවිල්ලා ඔයාගේ මහලොකු බැලිල්ල නිසා මගේ බඩේ ඉන්න පණුව පිණුම් ගහන්නත් පටන් අරන්. මම මේක කොහොම හරි කාලා දානවා. බලාගෙන ළමයි ආන්ටි මම මේ කොහෙද? ඔයා මේ උදේ පාන්දර කොහෙද ගියේ ආන්ටි? ආච්චිගේ ගෙදර. එයාගෙන් උපදෙස් ටිකක් ගන්න. ඔයාලගේ සූර්ය අංකල් උදේ පාන්දර ඉඳන් එක එක විකාර කතා කියන පටන් ගලා. හරි දරුවනේ මං දැන් යනවා. විකාර තාතා මට වෙන්නේ විකාර ෂැම්පූ එක වැඩ කරලා වගේ. උදේ පාන්දර වැඩ ගැන කතා කරලා මගේ මූඩ් එක කන්නේ ඇයි මචං? අයියෝ මට අංකල් කියලා කතා කරන්නේ. මං වයසට ගිහින් නෑ අනේ. ඔයාලා මට බෝයි කියලා කියන්න. බෝයි හොඳයි එහෙනම් අපි දැන් ටික විනෝද වෙමු. අයියෝ රිලැක්ස් වෙන්නකෝ. මං වගේ ඉන්නකෝ චිල් එකේ. ඒත් අංකල් මම මේ කිව්වේ බ්‍රෙක්ෆාස්ට්. දැන් අපි බ්‍රෙක්ෆාස්ට් එක ගමු. හරි එහෙනම් දැන් අපි යමු. සෑන්ඩ්විච්. සෝරි ඩොගී. ඒ සෑන්ඩ්විච් එක රසෙ හින්දා ඔක්කොම කෑවා. යම්. හැපි ඔයාගේ විකාර ෂැම්පූ එක මගේ බ්‍රෙක්ෆාස්ට් එකත් නැති කරලා දැම්මා. ඔව් හැපි අංකල් ඕනවටත් වැඩියෙන් වෙනස් වෙලා. අපි සූර්යාන්ට නිකන් හිටියොත් හොඳයි නේද? අයියෝ රිලැක්ස් අනේ. අපෝ ඔයාලා නම් බයෙමන ඉන්නේ. අද පළවෙනි වතාවටනේ සූර්ය අංකල්ගේ මෙහෙම විනෝද වෙන්න ඉඩක් ලැබෙන්නේ. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න. අපි දැන් සතුටු වෙමු. Don't worry. සූරි. දැන් එහෙනම් අපි යමුකෝ. මොකද මේ වෙන්නේ? මේ මොකද මට වෙන්නේ? අනේ මාව බේරගන්නකෝ. මාව මේ කොහෙටද දෙගෙන යන්නේ? බේරගන්නකෝ. ඒ මොකද ඒ උනේ? ඔයාගේ රැවුල දැන් පාවෙ විතිනවා දැක්කනේ. අයියෝ ඒක පුදුම වෙන්න දෙයක්ද? මට කොහොමද කියලා එන්න පුළුවන් මේ? අනේ අපේ දැන්වත් උක නවත්තලා දාන්න. තව එකෙක් එන්න පුළුවන් අය ඉන්නවා කියලා දන්නවද? දැක්කද? එයාටත් ගිල්ලෙන්න පුළුවන්. යමු ජිල්බු. ඉබ්බෙක පිටේ සවාරියක් යමු. පහල්ට එන අයියා. හැපි මේවනම් අපිට බේරගන්න බැරි වෙයි. දැන් ඉතින් අපේ රහස එළි වෙන්න කලින් අපිව බේරගන්න පුළුවන් සූර්යාන්ටිට විතරයි. මම දැම්ම මෙයාව ආච්චිලගේ ගෙදරින් එක්කන් එන්නම්. ඇහුණද හැපි? වා ගිල ජිල්බුව පල්ලෙහාට එක්කන් එන්න. හොඳයි රොකි. හායි ජිල්බු. බයි හිතනවද? ඔයා? එහෙනම් අපි මෙතනින් යමුද? යමු. ඔන්න පහලට ආවා. අයි ඕගොල්ලෝ මේව කරගන්නේ. රොකී කියන්නේ භූතෙක්. රොකී විතරක් නෙවෙයි. එයාගේ මුළු පවුලම භූතයෝ. රොකී ඒ ගැන හිතන්න එපා. මේ පාරේ මිනිස්සු යන්නේ නැහැ. කවුරුවත්ම යන්නේ නැහැ. කවුරු හරි දැක්කනම් තමයි ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නේද? මුළු නගරෙටම අපි කෙනෙක් කියන ජිල්බු විතරක් හිටියම හොඳටම ඇතිනේ හැපි.
අපේ ආන්ටි සූරිගේ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ. එයා පේන්නත් නෑ. ඒ වගේම ආච්චිත් ගෙදරත් නෑ. මේ ආන්ටි සූරි කොහෙට ගියාද මන්දා? හම්බ වුණා. කවුද? නෙල්ලි. ආන්ටි සූරි නෙල්ලි ගැලපෙන්නේ නෑනේ. මේ අග්ගලා කරත්ති පාළු උද්‍යානක නවත්තලා මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? අග්ගල බෝලේ. එකෝගොල මේකට අග්ගල බෝලෙ කියන්න. එහෙම නැත්නම් රස කැවිලි කියන්න. හැබැයි අද නම් මේවා එකක්වත් ඉදිරි වෙන්නේ නෑ. මොකද සූරි ඉන්නවා. කන සූරි අංකල් ප්ලීස්. චාලිස් මේ චාලි සර් එකපාරටම පාක් එකට ආවේ කොහොමද? කන සූරි මේ දැන් මට ජිල්බුව හම්බ වුණා. එයා හරි විකාර දේවල් නේ කියෙව්වේ. යා කොහොමද විකාර කතා කියනවනේ චාලිස් මං ඔයාලට රස කැවිලි දෙන්නද? හොඳයි. ඒත් කවුද අනේ එතන අද කැවිලි බෙදන්නේ? මේ මං ඉන්නේ. ඔයා ළමයි එක්ක කතා කර කර ඉන්නකෝ. මේ නෙල්ලි චට්නි වලට ඔයා කැමතිද? කියන්නකෝ ඉතින්. රෙවුල ඔයා චාලිස්ට උදව් කරන්න. මොකද අපේ රොකීට ඉස්කෝලු කන්නල සර්නේ. අංකල් ඇති. ඕක නවත්තන්න. ජිල්බු කියන කතාව නම් මිනිස්සු කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ. චාලි සර් අනිත් අයට කියන්න ගත්තොත් මොන වෙයිද? මොනව වෙන්නද? මේක රස කැවිලි පාටියන්නේ. එහෙම නේද චාලිස්? කොයිද පන්නග තාරින්නේ ඔය භූතයව. චාලිස් මන් දැන් හැම පැත්තක්ම වගේ බැලුවනේ. ඒත් මට නම් කිසිම භූතයෙක්ව පේන්න හිටියේ නෑනේ. අනේ මව බේරගන්න. කියන්නකෝ. මව බිබින් තියන්න. අයියෝ. මට නම් පේන විදිහට සර් උඩ තැන්වලට එච්චර කැමති නෑ වගේ. Don't worry sir. Be sorry. චාලි සර් මම මේක පැහැදිලි කරලා දෙන්නම්. ඔයාට තවත් පැහැදිලි කරන්න මොනවද ඉතුරු වෙලා තියෙන්නේ රොකි? මට හැම දේම අද තේරුණා. මං දැම්ම ගිහින් ප්‍රින්සිපල් සර්ට මේ හැම දෙයක්ම කියනවා. අංකල් ප්ලීස්. බැරි වෙලාවත් හැමෝම දැනගත්තොත් අපි නැත්තරම නැති වෙයි. නැත්තටම නැති වෙන්නේ නැහැ. ඔයාලා බේරුණා. ආන්ටි සූරි ඔයා එතකොට චාලි සර් විදියට ඔයාද හිටියේ? විනාසයි. කවුරු හරි ගිහිල්ලා අර ජිල්බුව නවත්තන්න. ජිල්බු කොහෙවත් ගියේ නැහැ. මෙතන ඉන්නේ ළමයිනේ. ඒ කියන්නේ තාමත් අපේ රහස ආරක්ෂිතයි කියන එකනේ. ඔව්. හැබැයි භූත රහස. නැතුවර විකාර ෂැම්පූ එක නම් නෙමෙයි. අංකල් මුලින්දම දැනගෙන හිටියද? ළමයිනේ ඒක තමයි ඔයාලගේ දුර්වලකම. ඔයාලා දන්නේ නැහැ වැඩි හිටියොත් ඒ කාලේ ළමයි වෙලා හිටියා කියලා. මට ඔයාලගේ ප්ලෑන් එක ඇහුණා. ඉතින් මටත් හිතුණා ටික වෙලාවකට හරි ඕගොල්ලෝ වගේ පොඩි ළමෙක් වගේ ඉන්න. ඒකයි එහෙම හැසිරුනේ. ඉතින් දරුවනේ අද සෙල්ලමෙන් ඔයාලා මොනවද ඉගෙන ගත්තේ? ඉගෙන ගත්තේ. Don't worry. Be sorry. රොකියාවා මතකද අද දවස? නෑ නිදාගන්න ඉඩක් නෑ. මහරෑ පාටි එක ගැන මතකද? ඔව් මතකයි. ඒ තිවින් කියන්න. එහෙමද? ඒ කියන්නේ රොකී යාගේ මෝඩ යාළුවෝ ටිකයි අද රැට පාටියක් දානවා. මම හොඳ සෙල්ලම් ටිකක් තෝරගත්තා. පාටි එක අතුරුතුර කරන්න. ඇක්ෂන් නම් ඇක්ෂන්. ඇඩ්වෙන්චර්. හොල්මන්. ඔය වගේ සෙල්ලම් ගොඩක් අපි කරමු. මම සෙල්ලම් කරන්න ආසාවෙන් ඉන්නේ රොකී. ඇත්තම කිව්වොත් භූත සෙල්ලම් කරනකොට හොඳට විනෝද වෙන්න පුළුවන් නේ. යමු ඉක්මනට අපි යමු. භූත සෙල්ලම්? යෝ පිස්ස භූතයෙක් නෙමෙයි. ඇත්තම කිව්වොත් මේක රහස් පරීක්ෂක සෙල්ලමක්. ඒ කියන්නේ අද රැට මේ සෙල්ලම අපි අනිවාර්යයෙන්ම කරනවා. ඉක්මනට පෙට්ටිය අරින්න රොකී. මේකේ පළවෙනි නීතිය තමයි මේ නීති කියවන්නේ රොකී. මම මේ සෙල්ලමේ හැම නීතියක්ම දන්නවා. මේකේ පළවෙනි නීතිය තමයි lights off කරන එක. ඒ වගේම ඇටකටු ප්‍රදර්ශනය කරන්න ඕනේ. අයියෝ අපි ලයිට් ඕෆ් කරලා දැම්මොත් අපේ රොකීට කොහොමද පේන්නේ? අයිඩියා
බය වෙන්න එපා මේ හැපි ඉන්න කල්. ඒයි ටරන්ටනං. මෙතන තියෙනවා හැපිගේ දිලිසෙන පවුඩර් එක. මේක ගෑවම ඕන තැනක භූතයොන්ට පුළුවන් දිලිසි ඉන්න. ඔව් අපි දිලිසෙනකොට නම් රොකීට පෙනෙයි. ඒ වුණත් හැපි මේ වැඩේ තාම අසම්පූර්ණයිනේ. අපි දැන් මේ පවුඩර් එක පාවිච්චි කළොත් කළුවරට හුරුන භූතයෝ විදියට අපිට තියෙන බලයක් නැති වෙලා යයි. මේක එක රැයකට විතරයිනේ කරන්නේ ඩොගි. මේ පවුඩර් එකෙන් විනෝදය දෙගුණයක් වෙයි. 3 ගුණයක් 4 ගුණයක් 5 ගුණයක් මොනවා වුණත් සදහට මේක ලැබෙයි. අයියෝ හැපි මොකද්ද මේ කරේ? කඩවහගන්න මෙතන මොකද්ද වෙන්න කියනවද හැපි ඔයා මොනවද කරන්නේ මුකුත් නෑ අංකල්. ඔයා හදිසියෙම මෙතනට ආපු නිසායි බය වුනේ. ඒත් ඕගොල්ලෝ මෙතන ජිල්බු පහලවිත් බලාගෙන ඉන්නවා ඔයාලගේ පාටියකට. මේ භූත සෙල්ලම් බෑ. ඒක මතක තියාගන්න. මොනවා ඒත් අපේ මේ සෙල්ලම්. හලෝ රොකි අද රෑට අපි ගේම් එකක් ගහමුද? ගේම්ස්? මෙයා කොහමද අපේ ගේම්ස් ගැන හැමදේම දැනගත්තේ? ඔව් රොකි බෝඩ් ගේම්. බෝඩ් ගේම් එක විනෝද වෙන්න පුළුවන්. භූත වැඩ කරන්න එපා. හරිද? හරි පොඩ්ඩක් ඉන්නකෝ ජිල්බු මං අරන් එන්නම්. ඒ රොකි ඔය පොඩි ළමයින්ගේ සෙල්ලම් පැත්තකට දානවා. අපිත් එක්ක ස්පෙෂල් ගේම් එකක් ගහනවා. හරි අපි මේක පෙන්නන්නම්කෝ. ස්පෙෂල් ගේම් මොන ගේම් එකක්ද? මට හිතෙන්නේ ජිල්බු අපේ කතාව හොරෙන් අහන් ඉඳලා වගේ. ඇයි ඔයාලා කිව්වේ? ඇක්ෂන් ඇඩ්වෙන්චර් හොල්මා කියනවා කියලා. මම නම් ඔයාලා ඔය කියන කිසිම දෙයකට බය නැහැ. ඔය සෙල්ලම් කරන්න ගොඩක් ආසයි. කොහෙද මේ ගේම් එක? කොහෙද? අන්න තියෙනවා. මං ගත්තා. මෙන්න තියෙනවා භූත ගේම් එක. මම නම් දැන් කිසිම භූතයෙකුට බය නැහැ. හැපි ඔය ගේම් එක මෙහාට දෙනවා. හැපි මට දෙන්න. ඕන්න ගන්න රොටි. ඩොගි අල්ලගන්න. යස් අල්ලගන්න. ඒ සද්ද කොහෙන්ද ආවේ උඩට ගිහින් බැලුවා නම් හොඳයි වගේ. ඇත්තටම මෙතන මොකද්ද වෙන්නේ කියනවද? හැපි රොකි ඩොගි ඔය තුන්දෙනාම දැන් මාත් එක්ක යමු. මට වැදගත් වැඩක් තියෙනවා. මේ බෝඩ් එක කොහෙටද අතුරුදහන් වුනේ? ජිල්බු එක්ක මේ විදියට භූත සෙල්ලම් කරනවා කියන අදහස කාගේද? ඒ අදහස නම් අපේ තුන්දෙනාගෙම තමයි. මට පේන්නේ ඒක ජිල්බු හොරෙන් අහගෙන ඉඳලා. ඊට පස්සේ එයා මෙහාටත් ආවා. පියව නවත්තන්න උත්සාහ කළා. ඒත් එයා බලෙම බෝඩ් එක ගත්තා. ඒ වගේම ඒ වගේම මොකද්ද පුතේ? ඒ වගේම දිලිසෙන පවුඩර්. දන්නවද ජිල්බු මෙහාට එන්න කලින් හැපි ගතින් ඒක වැටුණා. ඔයාලා ඒක පාවිච්චි කරේ කලවරේදී දිලිසෙන්න. අත්පැරදීමකින් ඒක සිද්ධ වුණේ. හැපි අත්වැරදීම් කරේ නැත්තම් ඔයාට කවදාවත් නිින්ද යන්නේ නැද්ද? ඒ තංකල් දැන් රෑන්නේ. කට වහගන්න. නැත්තම් තමුන් කරන හැම විනෝද වැඩක්ම මම නවත්තලා දානවා. මගේ රැවුලපල්. අයිඩියා. මගේ ළඟ හොඳ විසඳුමක් තියෙනවා. ඒකෙන් හානියකුත් නැහැ, විනෝදයට බාධාවකුත් නැහැ. ලයිට්ස් ඔෆ් වුණත් නැතත් අපිට අනතුරක් වෙන්නෙත් නැහැ. මන් දැන් කනෙක්ෂන් එක මෙතනින් අතන්ට අතනින් මෙතනට ගහලා වෙනස් කරනවා. කිසිම ලයිට් එකක් ඔෆ් නොවෙන විදිහට. දැක්කනේ හැපි එළියට දිව්වා. ආපහු එයාව එක්කන් එන්න වෙනවා. ඒක පාටම කරන්ට් එක ගියේ කොහමද? භූතෙක්ද? අනේ මට බයයි. දැන් ඉතින් මේ භූත සෙල්ලම කරනකොට අපිට තවත් විනෝද වෙන්න පුළුවන්. චින්ටු මින්ටු කොහොම හරි ගේම් බෝඩ් එක හොයාගන්න ඕනි. යමු අපි එළිය පැත්තට ගිහිල්ලා බලමු. මේ එකපාරට එළියක් කොහෙන්ද එන්නේ? ඒක එන්න පිටිපස්සෙන් වගේ. හැපි වංග ගන්න වෙනවා. හැපි වා හැංගෙන්න. ඒ කවුද ගියේ? මොකක්? කවුරුත් නැහැ. නෑ මම දැක්කා. පිලිසෙන දෙයක්. ඒක ගේම් එකේ දෙයක් වගේ. ඒක ගියේ මෙන්න මේ පැත්තට. අයින් වෙනවා. මාත් එක්ක එන්න චින්ටු මින්ටු. විනාසයි. මං කුමාරි කළා මේ අලව නවත්තන්න ඕනේ. මේ හැපි කොහෙ ගියාද මන්ද? අනින්නවා. විනාසයි. මේ ජිල්බුත් අපේ මේ සෙල්ලම පස්සෙන් වැටිලානේ. මේ ගේම් බෝඩ් එක කොහෙටද ගියේ? හම්බුණා. භූත ගේම් බෝඩ් එක මට හම්බුණා.
හම්බුණා මෙච්චර ලේසියෙන්ම චින්ටු පින්ටු අපි ගිහිල්ලා ගේම් එක ගහමු. මේ මොකක්ද උනේ? මේ මොකක්ද උනේ? නියමෙට කොටු කරගත්තා නේද? මේකත් අහගන්න. ඔයාලගේ අංකල් පවර් කනෙක්ෂන් එක හරි ගස්සන ගමන් ඉන්නේ. හැබැයි ඊට කලින් අපි භූත සෙල්ලම් බෝඩ් එක හංගමු. නැත්තම් මේක ජිල්බුගේ අතට ගියොත් එහෙම ලොකු විනාශයක් වෙන්නේ. කොහෙද මේක හංගන්නේ? අයිඩියා මෙන්න මේක අපි අතනින් හංගමු. නියම අදහසක් රොකි. අයියෝ මේක අයින් කරනවාකෝ. බෝඩ් එකක් නැහැ. අනිත් දෙන්නත් මෙතනින් පැනලා ගිහිල්ලා. ඉක්මනට ගිහින් හොයනවා. හරි දැන් ලයිට්ස් එනකන් ඔයාලගේ භූත බැනුව හංගන් ඉන්න සිද්ධ වෙනවා. නියමයිනේ ලයිට් ආවා. ගේම් එක කොහෙද හැංගුවේ? ඒකද ඒක නම් මෙතන නැහැ. මට පේන විදිහට කවුරු හරි ඔයාලා මෙතනදී රවට්ටලා. මේ බෝඩ් එක කොහොමද හොයාගන්නේ? මම ජෙනරේටරේ ළඟට ගිහින් ඒක ඔන් කළා. මගේ මේ තියෙන රැවුල පල්ලා. ඒකෙන් ඇති වැඩේ මොකද්ද කියලා කියනවද සූරි? අපේ ජෙනරේටර් එකේ ඩීසල් ඉවරන ගමන් ආපහු ලයිට් යයි. එහෙම නේද? මම බොරුද කියන්නේ? ඔව් අපි දැම්මම මොකක් හරි විසඳුමක් හොයාගන්න ඕනේ. අපේ පාටික පටන් ගන්නත් නෑ. මේ ජිල්බුවේ කොට්ටුන මහන්සියට මට දැන් නිදිමතයිත් වගේ. අයිඩියා නින්ද දැන් එහෙමනම් අපි භූත සෙල්ලම කරමු. හැබැයි ඒකත් සූරිලගේ විදිහට. හැපි මං ඔයාට විනෝද වෙන්න පුළුවන් නීති ටිකක් හදලා දෙන්න. එතකොට ඩොගි ඔයා දාදු කටේ පාලනය කරන්න. සෙල්ලම අතරේ අපි යාලව කොහොම හරි වෙහෙසමු. ලයිට් එන්න කලින් එයාට කොහොම හරි නිින්ද යන විදිහට. නියමයි රොකී. ඒක නියම අදහසක්. සෙබළුනි එහෙනම් අපේ මෙහෙයුමට all the best. මේ තියෙන ගේම් බෝඩ් එකයි රොකීගේ පවුලේ කට්ටියයි සැරින් සැරේට මේ කොහෙද අතුරුදහන් වෙන්නේ? එයා තමයි කිව්වේ මේ පාටිකින් විනෝද වෙන්න පුළුවන් කියලා. මේ හරි කම්මැලිනේ. මෙතනින් පස්සේ කම්මැලි නැති වෙයි. මොකද අපි 3D භූත සෙල්ලම කරන්න යන්නේ. තරං නීති සරලයි. අපි දාදු කටේ දාපුවම එන අංකයට අදාළ දේ කරන්න. එච්චරයි. එහෙනම් ජිල්බු චින්ටු මින්ටු එක ටීම් එකක. හැපි ආන්ටි මමයි එක ටීම් එකක. මෙන්න දාදු කටේ. ඔයාව පටන් ගන්න ජිල්බු. වව් ඇත්තටම මේක භූත ගේම් එකක් නේ. අංක 4 භූත කැෆේ එකට සාදරයෙන් පිළිගන්නවා. කටහඬ කොහින්ද හෙන් පටන් ගත්තේ? නියමයි මේක නම් රස පාටයි. මේක කොහොමද මෙතනට ආවේ? භූතයන්ගේ සෙල්ලම් වල හැටි එහෙම තමයි මින්ටු. ඔයාලගේ අභියෝගය ඔය ඔක්කොම කෑම කාලි වර කරන එක. හරි දැන් එක බර්ගර් එකයිනේ කන්න ඕනේ. ඒක මම දැම්මම කාලා පෙන්නන්නම්කෝ. මේ බර්ගර් එන්නෙන්නම වැඩි වෙනවනේ. අනේ මට ආයෙනම් කන්න බෑ. කනවා මේ බර්ගර් ඉවර වෙන්නේ නැහැ. අපි හැමදාම මේ වගේ පරදින්න කොහොමටවත් බැහැ. චින්ටු දැන් කන්න. මට පේන විදිහට ජෙනරේටරේ ඩීසල් ඉවර වෙන්නයි යන්නේ. මේලට දැම්ම නින්ද යන පාටක් පේන්නත් නෑ. බය වෙන්න එපා අංකල්. අපි මේ සෙල්ලම තව ටිකක් අමාරු කරමු. ලෑස්ති නේද ඩොගි? අංක 6 භූත සාදයට සාදරයෙන් පිළිගන්නවා. දැන් ඔයාලා මේ බැලුම් ඔක්කොම පුම්බන්න ඕනේ. මෙච්චර බර්ගර් ගොඩක් කාලා අපිට නම් මහන්සි. අපි කොහොමද මේ බැලුම් පුම්බන්නේ? ඔයාලා ඒක කළේ නැත්තම් අපේ ටීම් එක තමයි දිනන්නේ. අනේ ඇයි මේ බැලුම් උඩ යන්නේ රොකී? ඒක තමයි භූතයන්ගේ අභියෝගය චින්ටු. තව
තව ඩීසල් පොට්ටයි තියෙන්නේ. මාර වැටේ. අපිට ඉක්මන් කරලා මොනවා හරි කරන්න වෙනවා රොකී පුතේ. ඔයා බලන්නකෝ ආන්ටි. හරි. ඔයාලට මේ වැඩේ කරන්න බැරි නම් ඕගොල්ලොන්ට තව එක වතාවක් ගාටු කටේ දාන්න පුළුවන්. හා මේ තියෙන බැලුන් වල තමයි අවුල තියෙන්නේ. ගාදු කැටේ මෙහාට දෙනවා. මං ආයෙත් සැරයක් දාන්නම්. භූත පුස්තකාලයට සාදරයෙන් පිළිගන්නවා. මේ පොත් ටික ඔක්කොම රාක්කයෙන් තියන්න. යමු. කණින් ඒවට වැඩිය මේක ලේසියිනේ. මේ පොත් නැත්තම් ගල්ද? ඇයි මේව මෙච්චර බර? මං කරනවා. මේවා උඩට ගෙනියන්න ඕනේ. මේ මොකක්ද වෙන්නේ? මට නම් මේක තවත් කරන්න බෑ. මට මහන්සි. මම නිදා ගන්නවා. මට දැන් නිදා ගන්න ඕනේ. Good night. Good night හැමෝටම. දැක්කනේ අංකල් ලයිට් යන්න කලින් මම මෙයාලව නිදි කෙරෙව්වා. නියමයි රොකී. යා ටංගටකරටංගටකරටංගටකරටංගටකරඩු ජිල්බුයි චින්ටුයි මින්ටුයි නිදාගන්න කියා. අපි දැන් ඇත්තරම පාටික දාන්නයි හදන්නේ.